ධර්මවරුන් පියවරුන් සහ සහෝදර සහෝදරියන්ගේ අවසරයි හදවතින්ම සමාවය දෙනවා මේ වර්ෂාව මැදේ යම් කිසි ප්‍රමාද දෝෂයක් වුණා නම් මොකද බොහොම අමාරුයි මේ මාර්ග තදබදේ ඉඳන් එන්න ජායල ප්‍රදේශේ ඉඳන් ආවේ ඉතින් ඒ අතරේ තමුන්නාන්සලාට ඉස්සෙල්ලම විසනම ආචාර කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යුක්තිය ධර්මයේ වෙනුවෙන් ජනවාරි 8 වෙනිදා අපි සමග පෙර ගැහිලා අභීතව මහින්ද රාජපක්ෂ රජයේ නර බලය, ප්‍රචණ්ඩත්වය, ධන බලය, රාජ්‍ය බලය, රාජ්‍ය දේවල සියල්ල සම්මානකලා මේ අභිකරණයේ හේතුවල මේ ධනව ජයග්‍රහණය කරවලා මේ රටේ යහපාලනයක් දී කිරීමට කරා වූ නිහඬන. ඒ වෙනුවෙන් මේ රටේ දැවැන්තම සිවිල් ව්‍යාපාරේ නායකයා හැටියට මේ ආණ්ඩුව වෙනස් කරන්න මූලික වුණ සිවිල් ව්‍යාපාරයේ නායකයා හැටියට ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ දැවැන්තම ප්‍රතිසංස්කරණ දී කරපු සිවිල් ව්‍යාපාර වෙන පිවිතුරු එකක් ජාතික සභාවේ මහලේකම්වරයා හැටියට තමුන්නාන්සලාට සමාචාර කරනවා. ඒ සමගම අද අපි ඇවිල්ලා තියෙන්නේ ඒ ගමන ආපස්සට හරවන්න ඒ යන්නා වූ ඒ කුමන්ත්‍රණකාරී බලවේග ඉදිරියේ අපිට නැවත තමුන්නාන්සලා අපි අත්කරගෙන මේ රට හරි මාවතට යවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරේ මතක තියාගන්න මාව රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුත් මම මේ කොළඹ ප්‍රදේශයේ ඉඳන් ආවේ එතුමා සමග සාකච්ඡා කරලා එතුමා මාව ජාතික ලයිස්තුවෙන් පත් කරලා තිබ්බා මම කරපු මේ මේවරට. නමුත් මම ගම්පාට ආවේ සියල්ල අතහැර දාලා ඒ මගේ අතේ තිබ්බ മന്ത്രിකම මම පරිත්‍යාග කරලා ආචාර්ය ජයන්පති වික්‍රමරත්නයන්ට තමයි මම මේ ගම්පාට ආවේ. මොකෝ එතුමන් කිව්වා කරු ජයසූරිය මැතිතුමා රතන හාමුදුරුවෝ මේ ලිස්ට් එකේ නැති වුණාම මේ ලිස්ට් එකේ උගත් බුද්ධිමත් තමුන්නාන්සලාට කතා කරන්න කෙනෙක් නැහැ. ඒකින්ද පාවෙන ඡන්ද හරවන්න කෙනෙක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්ද කඩා ගන්න කෙනෙක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණට යන තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගන්න කෙනෙක් නැහැ. ඒකින්ද ඔයාට පුළුවන් සිවිල් ව්‍යාපාරික නායකයෙක් හැටියට ගිහිල්ලා මේ ගම්පා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරලා දෙන්න කියලා. මොකෝ ගම්පා දිස්ත්‍රික්කයේ ලොකු අභියෝගයක් තියෙනවා. අපි ගිය පාර ජයග්‍රහණය කරේ ඡන්ද 3-4000කින්. ඒ වෙලාවේ ගමින් ගමට හැම ප්‍රධාන වේදිකාවකම චන්ද්‍රිකා මෙතිණිය ආවා. අද එතුමිය එන්නේ නැහැ. ඒකින්ද අද අපිට දිනා ගන්න වෙලා තියෙනවා මේ ගම්පා. නමුත් එතුමිය ඊයේ රාත් මට කතා කරලා හොරගොල්ල වරව්වට සියලුම අයව කැඳවලා මට සහාය දෙන්න කියලා එතුමිය ශ්‍රී ලංකාවේ සියලුම අයවට දන්වලා තියෙනවා. ඉතින් ඔය බොහෝ ප්‍රාදේශ සභා සභාපතිවරු නගරාධිපතිවරු සියලුම අය එලිපිට මං වෙනුවෙන් සටන් කරනවා. මං වෙනුවෙන් කරනවා ඊයේ ජායල ප්‍රාදේශ සභාවේ නගරාධිපතිවරයා ඔහු තමයි මාගේ සියල්ල කරේ ඒ ජායල රැස්වීමට අවශ්‍ය කරන සංවිධාන කටයුතු. ඉතින් ඒ වගේ ඒ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මං වෙනුවෙන් පිළි සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ තරුණයෝ පවා මාත් සමග අත්හැරගෙන ඉන්නවා. 14 වෙනිදාට මම 20-30 ගාන පළාත් පාලන නගර සභා ඒ සියලු මන්ත්‍රීවරුන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සදාකාලිකවම එක්සත් ජාතික පක්ෂයට හරව ගන්නවා. ඒක තමයි මගේ සටන. ඒක කරන්න තමයි මම ආවේ මේ ගම්පා දිස්ත්‍රික්කයට. ඒකින්ද මම මේ රටේ පූර්වාදර්ශයක් දීලා තියෙනවා. ඒ තමයි කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දෙ ඉල්ලලා මගේ පියත් සමග දිනන්න ඕන තරම් හැකියාව තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාම කිව්වා රාජිතයි චතුරයි ඉල්ලුවොත් පළවෙනියයි දෙවෙනියයි එන්නේ මේ දෙන්න කියලා. ඉතින් එහෙම තියෙද්දි මම මේ රටේ පූර්වාදර්ශයක් දුන්නා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞල් පාලනයට විරුද්ධයි වගේම ඕනෑම පෞලක ඒ පෞල්වාදයට අපි විරුද්ධයි කියලා අපි පෙන්නවා. ඒකින්ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා හෙට දවසේ දේශපාලනික විශ්‍රාම ගියොත් අන්න එදාට ගමේ අහිංසක තරුණ තරුණියක් ඒ මාර්ගයේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ දොරගුළු අපි විවර කරලා තියෙනවා. ඒ පාර හදලා දීලා තමයි අපි ගම්පහට එන්නේ. ඒකින්ද අපි මේ රටේ පූර්වාදර්ශයක් දුන්නා. තමන්ගේ තාත්තගෙන් පස්සේ ඒ පෞල්වාදය නතර කරලා මේ රටේ ජනතාවට අයිතිය දීලා. ඒකින්ද මම තමුන්නාන්සලාට කියන්නේ මේ රටේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. මේ තරුණ තරුණියෝ දේශපාලනයට ඇවිල්ලා ඔවුන් මේ රටේ ඉහළට යන්න ඕනේ. නැතුව පරම්පරාවෙන් ප්‍රවේණි දාසිකමයට නිඳගම් මෙටියට මේ රටේ දේශපාලන පෞල්වාදය ඉවර කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ. ඒකින්ද තමයි අපේ තාත්තලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දරද්දී කැබිනට්ුවේ ඉඳන් ඉඳෙද්දී ඒ ආණ්ඩුවට විරුද්ධව පාරට බෑලා සටන් කරපු මිනිස්සු අපි. විපක්ෂයේ නිරුද්ධ වින්දනය වෙලා තියෙද්දි විපක්ෂයට එහා ගිහිල්ලා අපි සටන් කරා. මේ රටේ DCD වලට එරෙහිව කිරිපිටි මාෆියාවට එරෙහිව ඒ සටන ජයග්‍රහණය කරේ අපි.
අනිත් පැත්තේ මේ රටේ පෝර වල්නාශක කුමිනාශක මාෆියාවට එරෙහිව වකුගඩු රෝගීන් 74000ක් මේ රටේ ජීවිතයත් මරණයත් අතර පණ අදිනකොට අන්නේ ජීවිත වෙනුවෙන් හඬ නගලා ඒ ග්ලයිෆෝසේට් ඇතුළු විෂ රසායනික පහක් ලෝකේ තහනම් කරපු එකම රට බවට පත් කරගත්තේ අපි. අන්න එතනින් නොනවති මේ රටේ සිවිල් සංවිධාන සියල්ල එකට එක්වව කරගෙන මේ රටේ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් 106ක් අධ්‍යාපනයේ ඉල්ලලා ඒ සටන් කරේ අපි. අන්න එහෙම යනකොට තමයි අපි මේ රටේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කරලා ඒක මේ රටේ ජනතාව හමුවේට ගෙනල්ලා ජනගත කරලා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකතුමා ප්‍රධාන සියලු අයව ඒක රාශී කරලා අපිට පුළුවන් වුණ අවස්ථානයේදී ඒක මේ රටේ සම්මත කරවගන්න. ඒ තුලින් තමයි මේ රටේ ජනාධිපති පාර්ලිමේන්තුවට අධිකරණයට වග කියන නායකයෙක් බවට පත් වුණේ. ගැන අපි ආඩම්බර වෙන අවුරුදු 37ක් ඒක කාටවත් කරගන්න බැරි වුණ දෙයක්. අපේ පනත තමයි සුප්‍රීම උසාවියෙන් අනුමත කරපු එකම කෙටුම්පත. ඒ කෙටුම්පත තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒකෙින්ද ඒ අරගලවලදී මේ රට වෙනස් කරලා මේ රටේ ක්‍රමය වෙනස් කරන්න අපි ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරා. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මගේ පියා ඇතුළු කණ්ඩායමත් අපිත් එක්ක අත්වල බඳව ගන්න අපිට පුළුවන් වුණා. ඒ කරගන්න නොවැම්බර් 12 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපතිවරයා අපිට ක්‍රීඩාංගන දෙන්නේ නැතුව අයිපාස්සිගේ නොවැම්බර් 6 වෙනිදා බිල ගෙවලා සල්ලි ගෙවලා තිබ්බ එක ඒ ගෝඨාභය රාජපක්ෂට බයේ ඔහුට දුන්නා 12 වෙනිදා අපිට දෙන්නේ නැතුව. අන්න එහෙම කරලා ඒ සියල්ල අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරනකොට අපි බලාත්කාරයෙන් මම ගිහිල්ලා මුත්තయ్య පිටියේ රැස්වීමක් තියලා ඒ වේදිකා ගහලා රතන හාමුදුරුවන් එක්ක අපි මේ රටේ සිවිල් බලය සියලු ජනතාව දේශපාලන කඳවුරකට එක්කව කරා. ඒ වේදිකාවයි තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉතිහාසයේ පළවෙනි පාරට ජාතික හෙළවුරුමේ ඉඳගත්තේ. ඒ වේදිකාවේ තමයි අවුරුදු 5කට පස්සේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ පළවෙනි පාරට ජනතා විමුක්ති කරමුණ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ඉඳගත්තේ. අන්න එහෙම ගිහිල්ලා මේ රට වෙනස් කරන්න අවශ්‍ය බලවේගය ගොඩනගලා අපි නොවැම්බර් 21 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ රටේ පොදු අපේක්ෂකයෙක් ගෙනාවා. ඒ ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක සාකච්ඡාවට 16කට වැඩි මම කරා. අවසාන සාකච්ඡාව පැය 7යි විනාඩි 20ක් කරාම තමයි එතුමා කිව්වේ පොදු අපේක්ෂකයෙක්ව ගේන්න කියලා. එහෙම මේ රටේ දේශපාලන උපාය මාර්ග දවස ගානේ විනාඩියට ක්‍රියාවට නංගලා තමයි මේ රට වෙනස් කරන්න අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල අපි සාර්ථක කරගත්තේ. එතනින් ජනවාරි 8 වෙනිදා මේ රටේ මැතිවරණය මෙහෙवला ඒ මැතිවරණයෙන් ජයග්‍රහණයක්පත් කරගන්න අපිට හැකියාව ලැබුණා. දැන් ඇවිල්ලා තියෙන ඒකේ දෙවෙනි අරගලය. ඒ අරගලය තුලදී මේ රටේ තමුන්නාන්සලගේ අපේ අනාගතයේ මේ දුවා දරුවන්ට යහපත් හිතක් බාර දෙන්න අපිට යුතුයකමක් තියෙනවා. මේ තමුන්නාන්සලගේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමුන්නාන්සලගේ වර්තමානයේ ඡන්දය පාවිච්චි කරන තමුන්නාන්සලට අපිට යුතුයකමක් තියෙනවා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ වාමාංශික ව්‍යාපාරයෙන් අපි දේශපාලනය ආරම්භ කරේ. මහජන පක්ෂ විජේ කුමාරතුංග මහත්තයාව දැකලා එතුමාට තියෙන මානව හිතවාදීත්වය නිසා අපි අවුවෙන මිනිස්සුත් එක්ක අපේ එද්දිලා අපි ගිහිල්ලා අවසානයේදී අර තහනම් මේ දිනේදී 87 දී ඒ කඳුළු ගෑස් කාලා බැටන් ප්‍රහාර වලට ලක් වුණා. අන්න එතන ඉඳන් මේ රටේ ජනතාවත් එක්ක පාරක් ගන්න සටන් කරලා 92 රාජපක්ෂ මහත්තයත් එක්ක පාද යාත්‍රාවේ දවස් 17ම 60ක්ම 188ම ඇවිත් 12 දෙනාගෙන් එක්කෙනෙක් බවට අපිපත් වුණා. එතුමා ඒවට සාතික දීලා තියෙනවා අපිට. අන්න එහෙම අරගල කරලා මේ රටේ ඒ ජනතාවත් එක්ක ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වැඩබීමේදී ගොවි බීමේදී ඒ සියලු ජනතාවත් එක්ක එක්කව වෙලා තමයි මේ රටේ අපි දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවේ. නමුත් 94 දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඩී.බී. විජේදුංග ජනාධිපතිවරයාගේ උත්තරීතර ගුණාංගත් එක්ක අපි මේ රටේ දේශපාලනය අලුත් මාවතකට එන්න පටන් ගත්තා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල යටතේ එක්සත් ජාතික පක්ෂයේ ඒ මතවාදයෙන් මම මේ අවුරුදු 21 පුරාවට එක මොහොතක්වත් වෙනස් වෙලා නැහැ. ඒකින්ද තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට ගරු කරන්නේ. ඒකින්ද තමයි කරු ජයසූරිය වගේ ජ්‍යෙෂ්ඨ නායකයෝ අපිට ගරු කරන්නේ. ඒකින්ද මේ රට වෙනස් කරන්න පුළුවන් මේ හැකියාව එක්සත් ජාතික පක්ෂයත් එක්ක තියෙනවා. ඒකින්ද තමයි මෙතුමන්ලා වගේ මේ වමේ ඊටපු සියලු ඒ නායකයෝ ක්‍රියාකාරීන් අද එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැහිලා ඉන්නේ. රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළු සියලුම අය අද එක්සත් ජාතික පක්ෂයත් එක්ක පෙළ ගැහිලා ඉන්නේ. අවසානයේදී සරත් කොංගාගේ මෙතිතුමත් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක ඉඳලා ඇවිල්ලා ඔවුත් අපිත් එක්ක සම්බන්ධ වුණා මේ මාසති දෙකකට ඉස්සෙල්ලා. මොකෝ මේක තමයි මේ රට හදන්න තියෙන එකම වේදිකාව. ඒ කදවුරේ ඉඳගෙන මේ රට වෙනස් කරන්න, මේ රටේ අනාගතය වෙනස් කරන්න, මේ රටේ අලුත් දිශානතියක් බිහි කරලා ඒ තුලින් සමාජ සාධාරණත්වයේ ගොඩනගලා තමුන්නාන්සලගේ ආර්ථිකය ඉහළට නංවලා මේ ගම්වල තියෙන ඒ සියලු කෘෂිකර්ම පළදාවන් ඉහළට ගේනල්ලා තමුන්නාන්සලා අතමිට සරු පිරිසක් බවට පත් කරලා තමුන්නාන්සලාගේ ආදායම ඉහළ ආදායම ලබන
තත්වයකට පත් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් රඹුටන්, දූරියන්, අන්නාසි, බුලත් මේ සියලු ඒවා තියෙනවා. නමුත් මතක තියාගන්න ලංකාවේ ලෝකේ රහම අන්නාසි ගෙඩිය තියෙන ලංකාවේ මේ ගම්පහ. ලෝකේ රහම රඹුටන් ගෙඩිය තියෙන මේ ගම්පහ. නමුත් ඒ එකක්වත් පිටරටකට යවෙන්නේ නැහැ. ඒකක්වත් ටින් කර්මාන්ත ශාලාවකින් ටින් වෙලා පිටරටකට යවන්නේ නැහැ. මේකෙන් 120ක් රහ නැති අන්නාසි වතුර වගේ අන්නාසි ටින් කරලා තායිලන්ත, ඉන්දුනීසියාවේ, මැලේසියාවේ ලෝකෙටම යවනවා. නමුත් මතක තියාගන්න මට මේ එක්තරා පුද්ගලයෙක් කිව්වා අරාබිය රජුරුවන්ගේ මේසෙට යවන්න. ඒ මේසේ හැමදාම රජුරුව බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අන්නාසි ටිකයි අප ටිකයි කියලා. නමුත් ඒක යවා ගන්න රජයෙන් ඒ අවශ්‍ය කරන මාර්ගය සකසලා දීලා නැහැ. ඒකෙන් මතක තියාගන්න මේ වෙනකොට මේ සති 3 ඇතුළත මම ආරම්භ කරලා තියෙනවා ලංකාවේ දැවැන්තම ශීතාගාර පාසුකම කටුනායක ගුවන් තොටුපොළ ළඟ. ඒක මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු ජීවිතේට හිතන්නේ නැති දෙයක්. ඒ ශීතාගාරය අක්කර කානක බී කරලා මම ඒක 2006 විතර ගිහිල්ලා ඒ හයිද්‍රාබාද් වල ඉන්දියාවේ දැවැන්තම ශීතාගාර පාසුකම් තියෙන නගරය. ඒකෙන් තමයි ඉන්දියාවේ තියෙන සියලුම පළදාවන් ඇවිල්ලා ඒ එක ශීතාගාරයක් මේ වැලිවේරිය නගරයට වැඩිය ලොකුයි. ඒක තට්ටු පිට තට්ටු යන්නේ අවුරුදු ගාණක් ඒකේ මිරිස්ද හාල්ද සියල්ල ඒවා ඒ විදියට ඒ උෂ්ණත්වයට පවත්වාගෙන තියාගෙන ඉන්න. අන්න ඒ වගේ එකක් අපි ගන්නවා මගේ මූලිකත්වයෙන් කටුනායක. ඒ ගහලා මේ තමුන්නාන්සලගේ පළදාවත් රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් ඒ සීතාකාරික බදු ගෙවන්න ඒවට කුලිය ගෙවන්න ගියොත් තමුන්නාන්සලගේ ඉඩකඩම තුතුරන්න වෙනවා. එහෙම නැතුව රාජ්‍ය මැදිහත් වෙලා ඒ සියලු ඒවා තින් කර්මාන්ත ශාලා ස්ථාපිත කරලා අනිකුත් ඵල භෝග සියල්ල මේ රටේ විදේශ විනිමය හොයන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. ඒ වෙනුවෙන් තමයි මම ගම්පහට ආවේ. මේ රට වෙනස් කරලා මේ රට අලුත් කරන්න අපි සියලු දේවල් කරලා තියෙනවා. මම සම්බන්ධ වුණේ මගේ පියා 2001 2004 ඉඩම් ඇමතිවරයා හැටියට ඉඳෙද්දි. නමුත් ජීවිතේට මම ආණ්ඩුවේ දේශපාලන පත්වීමක් ගත්ත මිනිසෙක් නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් හැටියට ඊළම පත්වීම මේ ආණ්ඩුවේ දීපු දින්නේ මට තුන් පාරක් ඒ වෙනුවෙන් එතුමා පැදෙව්වා මාධ්‍ය. නමුත් ඒ සියල්ල මම ප්‍රතික්ෂේප කරා. මම එතුමාට කිව්වා 19 ගේන්න 20 ගේන්න මේ රට වෙනස් කරන්න දූෂිතයන් ඉරේට ගන්න. අන්න එදාට මම ඇවිල්ලා සියලු වරප්‍රසාද පැත්තකට දාලා පරිණතුව ඒ රස්සාව කරන්නම් කියලා. නමුත් ඒකෙන් එකක් කරා එතුමා දූෂිතයන්ගෙත් ඒවා අපි සියල්ල ෆයිල් 49ක් අවසන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ දරුවෝගේ ඉඳන් සියලු අය. නමුත් ඒවා එලි කරන්න අපිට වෙලා ඒවට තීන්දුව ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ මැතිවරණය ආපු ඉඳන් ඒකෙන්ද අපි බය නැතුව කියනවා ඊළඟ මැතිවරණයේ 18 වෙනිදා ජයග්‍රහණය කරාට පස්සේ මේ රටේ දූෂණය කරපු මේ රටේ මිනි මරුපු මේ රට කොල්ල කාපු සියලු අයට අවශ්‍ය කරන ඒ දැඩි දඬුවම් දෙන්න අපි ඒ වෙනුවෙන් සටන් කරනවා කියලා. ඒක අවබෝධතාවය යුතුය තත්සන් කරාගෙනකුමත් එක්ක. ඒකින්ද ඒ වෙනුවෙන් අපි මේ රට වෙනස් කරලා ගම්පහ දිස්ත්‍රික්කය අගමැතිතුමාගේ සීනේ අනුව මුළු බස්නාහිර පළාතම එකම නගරයක් බවට පත් කරනවා. අලුත්ගම ඉඳන් මේ ගම්පහ වෙනකම් ඒ කරලා මේ දකුණු ආසියාවේ ලොකුම ආර්ථික මධ්‍යස්ථානීය තනි නගරයේ බවට මේක බස්නාහිර පළාත පත් කරනකොට මේ ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ දියුණුම ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වගකීම මම බාර ගන්නවා තමුන්නාන්සලගෙන්. ඒ වෙනුවෙන් තමයි මම ගම්පහට ආවේ. මම ගම්පහෙන් යන්නේ මගේ අවසාන උස්මත් ගිය දවසට කියලා මතක තියාගන්න. මම දේශපාලනයේ තීන්දුව ගන්නේ මේ රටේ මරුණ දවසට මිනිස්සු ගරු කරන විදියට ඒයි මම තීන්දුව ගන්නේ. ඒ වෙනුවෙන් තමයි මම ආණ්ඩු පෙරළුවේ. ඒ වෙනුවෙන් තමයි කළුතරෙන් එළියට ආවේ. ඒ වෙනුවෙන් තමයි අවුරුදු 15ක් ඡන්දය ඉල්ලන්නේ කියලා කියද්දි 2000 පාර්ලිමේන්තු මැතිවරණයේ ඉඳන් අද වෙනකන් කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැතුව මේ රටේ ක්‍රමය වෙනස් කරන්න 2015 වෙනකන් මම පෙරම් පුරාගෙන වෙනුවෙන් සටන් කරේ. පළාත් සභාවල අපි ගිහිල්ලා ඉඳගත්තේ නැත්තේ ඔය ඇමතිලගේ පුතු දූලා බෑනලා මස් දිනාලාත් එක්ක දේශපාලන 6ක් 4ක් දන්නේ නැති ඒ දේශපාලන නිගමත් එක්ක ඒ වගේ ඉඳගන්න අපි කැමති නැති ඉඳා. අන්න ඒකෙන්ද අපි ප්‍රතිපත්ති වලින් මේ රටේ දේශපාලනයට පූර්වාදර්ශයක් දීලා තියෙනවා. මහත්මා ගාන්ධිතුමා කිව්වා වගේ මගේ ජීවිතය තමයි මගේ පණිවිඩය බවට මම පත් කරලා තියෙන්නේ. ඒකෙන්ද මට ලීෆ්ලට් ඕනේ නැහැ, මට කාඩ් ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න අංකේ දැනගන්න ඒවා මම එවනවා තමුන්නාන්සලාගේ අතට. නමුත් මගේ ජීවිතේ මම ඒ පූර්වාදර්ශය දීලා තියෙනවා. මගේ තාත්තා අවුරුදු 15ක් කැමති. නමුත් බලන්නේ කොහෙවත් මාත් එක්ක පින්තූරයකවත් ඉන්නවද කියලා. මම ජීවිතේට ඒවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. එහෙම හිටියනම් මේ රටේ ලක්ෂ 10කට වැඩි ජනතාව මාත් එක්ක සිවිල් ව්‍යාපාරයක ඉන්නේ නැහැ සියලු දේවල් අතහැරලා දාලා.
මම මාව නියෝජනය කරමින් මේ ලංකාව වටේම අපේක්ෂකයෝ ඡන්දෙ ඉල්ලනවා අපේ ව්‍යාපාරේ. බෙලියත් ආසනයටත් ඉල්ලන්නේ ඒ මගේ නියෝජිතේ සභාපතිතුමාගේ සහෝදරයෙක් හිටියේ මලික් සමරවික්‍රමගේ යාව ඉවත් කරලා මම සටන දියත් කරලා වැඩිම ජයග්‍රහණයක් අත්පත් කරලා දීපු ඒ සුවිශේෂීම ජයග්‍රහණයක් අත්පත් කරලා දීපු ඒ බෙලියත්තට ඒ පුද්ගලයාව සංවිධායක හැටියට පත් කරලාද ඡන්දෙ ඉල්ලනවා. අන්න එහෙම මේ රට වෙනස් කරන්න අපි සටන් කරලා තියෙනවා. ඒකින්ද ඒ සටන ඉදිරියට අරන් යන්න අපි ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේ රට බේරගන්නේ සටන දියත් කරනවා. ඒ සඳහා තමුන්නාන්සලා අපිත් එක්ක එක්කව වෙන්න. ඒ තමුන්නාන්සලාගේ දුව දරුවන්ගේ අනාගතය වෙන්න. ඒ අනාගතේ ගොඩනගනකොට තමුන්නාන්සලාගේ දුව දරුවන්ගේ අනාගතේ ගොඩනැගීමේ වගකීම මට බාර දෙන්න මම ඒක මේ රටේ ඉටු කරලා දෙනවා. මේ රට වෙනස් කරන්න බෑ කියලා කියපු රට වෙනස් කරා වගේම අපෙන් ඇහුවා විධායක ජනාධිපති ක්‍රමය මෛත්‍රීපාල සිරිසේන ඉටු කරයිද කියලා. අපි ඒකටත් සූත්‍රය හදලා තමයි පොදු අපේක්ෂකයෙක් දැම්මේ. මොකද පොදු අපේක්ෂකයෙක් පිටිපස්සේ හිටියේ මායි රතනාමුදුරේ විතරයි. පක්ෂයක් හිටියේ නෑ. ඒකින්ද පක්ෂයක් ආරක්ෂා කරන්න ඡන්දෙන් දිනවන්න ඒ බලතල තියාගන්න උට ඕනකමක් තිබ්බේ නෑ. අන්නේම අපි මේ රට වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍රය ගොඩනගලා මාර්ග සිටියම ඔස්සේ මේ රට ජයග්‍රහණය කරවලා තියෙනවා. ඒකින්ද එතුමා පක්ෂයක් බාරගත්තට පස්සේ අපි එතුමාගේ නයින් වුණා. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් එක්ක වැඩ කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරලත් නැහැ මේ අපි අපේ ජීවිත කාලේ. අපි ඉඳලා තියෙන වමේ ULP විතරයි. ඒකින්ද අන්න එතුමා ශ්‍රී ලංකාවකට ගියා දැක්කනේ උනදේ එතුමාගේ සියලු දේවල් සියලු අයව කඩලා අපි අරගෙන එක්සත් ජාතික පක්ෂ වේදිකාව ගොඩ නැගුවා. ඒ වේදිකාව හෙට දවසේ දැවැන්ත ජාතික සමගි සන්ධාන රජයක් බවට පත් වෙලා මේ රට අවුරුදු 5ක් තුල පංචවිධ සැලැස්මකින් ඉදිරියට අරගෙන ගිහිල්ලා ලෝකේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තමුන්නාන්සලා අපි අත්වල බෙදගමු. ඒ වෙනියන් 17 වෙනිදා යන්න පෝලිං බූත් එකට ගිහිල්ලා තමුන්නාන්සලා මේ ජීවිත කාලය පුරාවට ගෙවල් වල කොළ පාට ගහගෙන තමුන්නාන්සලාගේ කැපුවත් කොළ කියලා කියන ඒ තමුන්නාන්සලාගේ සදාතනික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණ ඉස්සරහින් කතිර ගහන්න.